ලෝකෙ කොයිද හොරු නැත්තේ? හොරු කියන්නේ මොනවද? හොරු කියන්නේ සල්ලි. ඇයි කලබල? හරිද? දැන් මේක ගේන්න හේතුවක් තිබුණා. හේතුව මොකද? දේශපාලනේ බාලාංශ ඉන්න ළමයින්ගේ විශාල සටන් පාඨයක් තමයි හොරා 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 හොරා. ඔබට හොරා කියන ඔයා මට හොරා කියනවා. මම කාටවත් හොරා කියන්නේ මම බලාගෙන ඉන්නවා. එතකොට මේ හොරා 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 කියලා සමාජ මතයක් හදන්නේ දුර්වල දේශපාලන කණ්ඩායම්. මොකද ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ දේශපාලනය කරන්න. එතකොට ඒගොල්ලෝ හිතනවා අරයා හොරා කියලා ඒ ආණ්ඩුව බිම දැම්මොත් ඊළඟ හොරාට එන්න පුළුවන් කියලා. මේක ජාතියේ මහා වාසනාවන්ත අවස්ථාවක්. ඒතර හොරු හිටියේම නැද්ද? ලෝකෙ කොයිද හොරු නැත්තේ? හොරු කියන්නේ මොනවද? හොරු කියන්නේ සල්ලි. ඇයි කලබල? හරිද? ලංකාවේ නීතිඥ මහත්වරු ඉන්නවා 22000ක්. අපි කියමු ඔයා නීතිඥ මහත්තයෙක් කියලා. අපි කියමු ඔයා බෞද්ධ කියලා. ඔයා උදේට ලාම්පුව පත්තු කළා, හඳු කුර පාවිච්චි කළා, මල් ටිකක් පූජා කළා. ගෙදර දොරකොරට ඇවිල්ලා බලනවා වැරදි කරපු හෝ වරදක් කිරීමට උත්සාහ දරන පුජ්‍යලේ ඔබ හම් වීමට පැමිණ නැද්ද කියලා. දැන් ඔබ ජීවත් වෙන්නේ කොහමද? ඔබ ලොයර්නේ. ඔබ ජීවත් වෙන්නේ කොහමද? වැරද්දක් කළොත් තමයි ඔබට ජීවත් වෙන්න පුළුවන්. ලෝකේ මිනිස්සු උප්පත්තියෙන් කරන දෙයක් තියෙනවා. මොකද්ද? මුළු ලෝකෙම කොයි ආගමට අයිති වුණත්, කතෝලික ආගමට අයිති වුණත්, බුද්ධ ආගමට අයිති වුණත්, ක්‍රිස්තියානි ආගමට අයිති වුණත්, මුස්ලිම් ආගමට අයිති වුණත් මිනිස්සු උප්පත්තියෙන් කරන්නේ වැරදි. වැරදි කියන්නේ මොනවද? වැරදි කියන්නේ සල්ලි. වැරදි කියන්නේ සල්ලි. දැන් මං කිව්වා ලෝයර්ලා 22000යි. දැන් ඔබ මොකද කරන්නේ? ඔන්න ඔබ ලෝයර්. මම ආව ඔබතුමා හම්බෙන්න. හම්බෙලා මං කියනවා මම පොඩි වැරද්දක් වුණා මගේ අතින්. මාව පොඩ්ඩක් බේර ගන්න කියලා. ඒකට ඔයා කියනවා මට ගාස්තුව රුපියල් 25000යි. ඔන්න මම ඔයාට එකක් දුන්නා. ඔයා මොකද කරන්නේ? OIC මාතර කෝල් එකක් දීලා කියනවා වජිර මගේ ක්ලයන්ට් මොනවා හරි තියුණොත් මට කතා කරන්න. ඔය දවස් දෙක තුනකට පස්සේ එන්න කියලා මාව අරගෙන ගිහිල්ලා OICත් එක්ක එකතු වෙලා අර නඩුකාර නෝනට හරි මහත්තයාට ඉදිරිපත් කරනවා. ඒතකොට ඒ නෝන හරි මහත්තයා මොකද කරන්නේ? එක්කෝ රිමාන්ඩ් කරනවා. ඒකත් අපේ ව්‍යවස්ථාවේ තියෙන විශාල ප්‍රශ්නයක්. හරිද? රිමාන්ඩ් කළා සති දෙකකට පස්සේ ඔබ ආපහු ගිහිල්ලා OIC මහත්තයාත් එක්ක එකතු වෙලා දැන් කී දෙනෙක් මගේ වැරද්ද නිසා ජීවත් වෙනවද? ඔයා ජීවත් වෙනවා. OIC මහත්තයා ජීවත් වෙනවා. නඩුකාර නෝනා ජීවත් වෙනවා. බන්ධනාගාරේ ජීවත් වෙනවා. දැන් ඔන්න ඊළඟ සති දෙකේ ඔබ ගිහිල්ලා මාව ඉදිරිපත් කළා කියනවා ස්වාමීනි සුළු වරද්දක් වෙලා තියෙන්නේ සුළු දඬුවමක් දෙන්න කියලා. රුපියල් 25000ක දඩයක් ගහනවා. මම ගෙදර තියෙන දේ විකුණලා ගිහලා ගෙවුණු ආණ්ඩුවට. වැරදි කියන්නේ සල්ලි. මේක විග්‍රහ කරන්න ගියොත් මහා විශාල විෂයක්. එතකොට ඔය පනත ගෙනෙද්දි ඉඳපු අධිකරණ ඇමතිතුමාගේ පවුලේ එතුමාගේ පුත්‍රයාටත් දැන් චෝදනා ගොනු කළ දින ඔය පනතෙන් මේ පනත නැතත් වරද සිදු වෙලා මේ පනතේ මේකේ අන්තිමට තියෙනවා පනත් 22ක් මගේ මතකයේ හැටියට මේ පනතේ අන්තිමට තියෙනවා 19යි 20යි 21යි 22ක් පනත් 22ක් තියෙනවා ලංකාවේ වැරදි පාලනය කරන්න. මේ පනත අයිති නෑ පරණ අතීතයට බලපාන පරිදි නඩුව අහලා නෑ. මේ පනතෙන් තාම දීපු තීන්දුවකුත් නෑ. මේ පනත තාම ක්‍රියාත්මක කරන්න පටන් ගත්ත විතරයි. හැබැයි මේ පනත් 22කින් දීපු තීරණ තියෙනවා. මිනිස්සු ලෝකේ දැන් මම කියාගෙන ආවේ මේක විශාල මේ ජාලයක්. මිනිස්සු වැරදි කරනවා, නිවැරදි කරනවා, සමාජගත කරනවා. ඔයා මගේ 25000ක් ගත්තා, ආණ්ඩුවෙන් මගේ 25000ක් ගත්තා, 50000යි ආර්ථිකය කැරකෙනවා. මේක පාලනය කරන්න විතරයි පුළුවන්.